දරුවෝ මෙහෙමයි දැන් අපි මේ ෂෝට් නෝට් එක හදුවනේ. දැන් මේක අපි දෙවෙනි කොටසේ ලියා මේ කියා දෙන්න ඔයාලට මේක කොහොමද පාවිච්චි කරලා ගේම් එකක් ගහගන්නේ කියලා. හරි. ගේම් එකක් ප්ලේ කරගන්නේ කොහොමද මේ වැඩේ මෙන්න මේ කියපු චූටි දේ පාවිච්චි කරලා. හරි. දැන් මෙහෙම ඔයගොල්ලන්ට විභාගයේ ප්‍රශ්න අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. පුහුණු ශ්‍රමිකයන් රට තුළට පැමිණීම නිෂ්පාදන හැකියාව වක්‍රයක් යොදාගෙන පැහැදිලි කරන්න කියලා කියනවා. කොහොමද පුහුණු ශ්‍රමය? දැන් මේක උත්තර හොයන්න මෙහෙම. පුහුණු ශ්‍රමය කියලා කියන්නේ සම්පත් සම්භාරයේ සාධක ඵලදායකතාව. ශ්‍රමය කියන්නේ සම්පත් සම්භාරය. හරි? පුහුණු ශ්‍රමය පැමිණුණා නම් සම්පත් සම්භාරය වැඩි වෙනවා. ඒක ප්‍රතිඵලයක් වෙන ධාරිතාව වැඩි වෙනවා. වාක්‍යය දකුණට තැනෙනවා. එහෙනම් ඔන්න උත්තරේ අපි හදන විදිය හොයාගත්තා මේ පොඩි සටහනේ. පුහුණු ශ්‍රමය ලංකාවට ආවා නිෂ්පාදන ධාරිතාවය වැඩි වුණා වාක්‍යය දකුණට තැනුණා. එහෙනම් රූප ස්ථානය පැහැදිලි කරනකොට අපි පාවිච්චි කරන ක්‍රමය තමයි මෙන්න පුහුණු ශ්‍රමය රටකට පැමිණීම නිෂ්පාදන හැකියාව වක්‍රයක් තියෙනවා. මෙන්න දැන් මේ ධාරිතාව මෙච්චරයි තියෙන රටේ. අපි තුන් මෙතන 20යි මෙතන 10යි තියෙනවා. මූල ලක්ෂය මේකේ පරිගණක මේක දුරකථන කියලා හිතන්න. පුහුණු ශ්‍රමය ලංකාව රට තුළට පැමිණෙනවා. රට තුළට පැමිණුවාම ධාරිතාව වැඩි වෙනවා. එහෙනම් දැන් කලින්ට වඩා වැඩිපුර හදන්න පුළුවන්. එහෙනම් වක්‍රය මෙන්න දකුණට තැන්නෙලා. එහෙනම් මේක විස්තරය මොකක්ද වෙන්න ඕනන්නේ? විස්තර කරන කියන වක්‍රයක් හදාගෙන. එහෙනම් අපේ මේ තියෙන්නේ PPC වක්‍ර 2 මේ තියෙන්නේ PPC වක්‍ර 1. හරි? දැන් මොකද උත්තරේ ලියන්න ඕනන්නේ? මේක ලියන්න ඕනේ එක ශ්‍රමය නැමැති සාධකය වැඩි වීමෙන් නිෂ්පාදන ධාරිතාවය වැඩි වෙනවා. නිෂ්පාදන ධාරිතාව වැඩි වෙනවා. එම නිසා නිෂ්පාදන හැකියාව වක්‍රය දකුණට විතැන් වේ. තේරුණා? දැන් ඔන්න පුහුණු ශ්‍රමය රටවලට පැමිණීම කොහොමද කරන්නේ? මෙන්න හොයාගත්ත මෙතනින් පුහුණු ශ්‍රමිකයාව පව සම්පත් සම්භාරය වැඩි වෙනවා, ධාරිතාව වැඩි වෙනවා, ඒක ප්‍රතිඵලය දක්වන්න තැන්නවා. ඔන්න පළවෙනි ප්‍රශ්න උත්තරේ පුහුණු ශ්‍රමය ලංකාවට රට තුනකට පැමිණීම නිෂ්පාදන හැකියාව වක්‍රයෙන් පැහැදිලි කරන්න. එහෙනම් මෙන්න මේ මූල ධර්මයේ ලියලා මේ වක්‍රය හදනම් ඔබට අදාළ ලකුණු ටික හම්බ වෙනවා. මෙන්න මේ ෂෝට් නෝට් එකක් හදාගෙන ඒකේ උත්තර ලියන්නේ මෙන්න මේ විදිහට. මම තව උදාහරණයක් දෙන්න දැන් මේක අයින් කරලා දාලා තව උදාහරණයක් දෙන්නම් බලන්න. එතකොට කොහොමද මේ ඊළඟ කතන්දරය සිද්ධ කරන්නේ කියලා. මෙන්න අපි හිතමු දැන් තව අපිට දෙන විභාගයේ ප්‍රශ්නයක්. ඒ තමයි මේ අපේ ඉන්න ශ්‍රමිකයන් පුහුණු කරවුවා. රටක ඉන්න ශ්‍රමිකයෝ පුහුණු කරවුවා. මේක නිෂ්පාදන හැකියාව වක්‍රයෙන් පෙන්වන්න කියනවා. ශ්‍රමිකයෝ පුහුණු කරවුවොත් එහෙම පුහුණු කරපු නිසා වෙන්නේ ඒ ඉන්න ශ්‍රමය හදන ඒකක ප්‍රමාණය වැඩි වෙනවා. ඒකට අපි කියන්නේ සාධක ඵලදායීතාවය. සාධක ඵලදායීතාව වැඩි වෙනකොට ධාරිතාව වැඩි වෙනවා වක්‍රය දකුණට තැන්වෙනවා. එහෙනම් ශ්‍රමිකයන් පුහුණු කිරීම නිෂ්පාදන හැකියාව වක්‍රයක් උදාහරණයක් පැහැදිලි කරන්න කිව්වොත් මෙන්න ක්‍රමේ නිෂ්පාදන හැකියාව වක්‍රයක් තියෙනවා. මෙන්න මේකේ හදනවා පරිගණකයි දුරකථනයි. මෙන්න මූල ලක්ෂය. මේ කියන මූල ලක්ෂයේ ශ්‍රමිකයන් පුහුණු කරපුවා මොකද්ද වෙන්නේ? අපිට පුළුවන් ශ්‍රමිකයන් පුහුණු කරපුවාම එකෙක් හදන ප්‍රමාණය වැඩි, ඒක ප්‍රතිඵලයක් විදිහට ධාරිතාවය වැඩි වෙනවා. ධාරිතාව වැඩි වීම නිසා නිෂ්පාදන හැකියාව වක්‍රය දකුණට විතැන් වෙනවා. එහෙනම් මෙන්න දකුණට විතැන් වෙනවා. එහෙනම් මේ මොකද්ද? ශ්‍රමිකයන් පුහුණු කිරීම. ශ්‍රමිකයන් පුහුණු කරන උත්තරේ ලියන්න ඕනේ ශ්‍රමය පුහුණු වීම හරහා වීම හේතුවෙන් සාධක ඵලදායීතාවය සාධක ඵලදාව වැඩි වී ධාරිතාව වැඩි වෙනවා PPC වක්‍රය දකුණට විතැන් වේ. එහෙනම් මෙන්න මේ විදිහට තමයි නිෂ්පාදන හැකියාව වක්‍ර වලින් අහන ප්‍රශ්න වලට උත්තර ලියන්නේ. දැන් මේක එක ක්‍රමයක්. දැන් මම කිව්වා දැන් මේක ගන්න විදිය.
අපිට දැන් කිව්වොත් එහෙම මේම කතන්දරයක්. ශ්‍රමිකයන් රට හැර ගියා. එතකොට කොහොමද නිෂ්පාදන හැකියාවක් දක්වන්න පැහැදිලි කරන්නේ? මෙන්න කතන්දරේ ශ්‍රමිකයන් රට හැර ගියාම වෙන දේ තමයි පුතා. මෙන්න මේ සිද්ධිය වෙන්නේ. ශ්‍රමිකයන් රට හැර ගියාම අපේ දැනට හදා ඉන්න ධාරිතාව තමයි මේ තියෙන්නේ. ශ්‍රමිකයෝ රට හැර ගියාම මොකද වෙන්නේ? අපේ සම්පත් සම්භාරය අඩු වෙනවා. සම්පත් සම්භාරය අඩු වීම ප්‍රතිඵලය තමයි ධාරිතාව අඩු වෙනවා. ඒක නිසා වක්‍රය වමට විතැවෙනවා. එහෙනම් මෙන්න සිද්ධ වෙන සිද්ධිය රටේ තියෙන මෙන්න රටේ තියෙන නිෂ්පාදන හැකියාව මායිම වක්‍රය PPC වක්‍රය. ශ්‍රමිකයෝ රට හැර ගිහිල්ලා ඒක ප්‍රතිඵලයක් හැටියට නිෂ්පාදන හැකියාව මායිම වක්‍රය PPC දෙක දක්වා විතැවෙනවා. එහෙනම් දැන් මේක විස්තර ලියන්නේ කොහොමද? විස්තර ලියන්නේ ශ්‍රමය සම්පත් සම්භාරය අඩු වෙනවා. සම්පත් අඩු වෙනවා. නිෂ්පාදන ධාරිතාවය අඩු වෙනවා. PPC වක්‍රය වමට විතැන් වෙනවා. දැන් තේරෙනවද උත්තර ලියන විදිය? එහෙනම් මෙන්න මේ විදිහට උත්තර හදාගෙන යන්න පුළුවන්. මෙන්න මේ පොඩි නෝට් එකක් අරගෙන ප්‍රශ්න 1000 ගණනකට උත්තර ලියන්න පුළුවන්. මේක තමයි ටෙක්නික් එක ඉකෝඩි ඉගෙන ගන්න. කටපාඩම් කියලා නෙමෙයි. මේක තමයි ටෙක්නික් එක. එන්න මම මේක දවසින් දවස ඔයගොල්ලන්ට මේ ෂෝට් නෝට් එක අලුත් කර මේක පුළුල් කර මුළු ඔක්කොම ටික උගන්වන විදිය කියලා දෙන්නම්. දරුවෝ දැන් අපි මේ ෂෝට් නෝට් එක හදලා මේ උත්තර ලියන විදිය කියලා දුන්නානේ. මේක පාවිච්චි කරන විදිය කියලා දුන්නා. හදන විදිය කියලා දුන්නා. පාවිච්චි කරන විදිය කියලා දුන්නා. මේ විදිහට ඔයගොල්ලන්ට මේ කියන මාතෘකාවේ ගැටලු තියෙනවා නම් අපි ඕන වෙලාවක සූදානම් ඔබට උදව් කරන්න. අපිට කමෙන්ට් එකක් කරලා දාන්න ඔයගොල්ලන්ට තියෙන ගැටලු අනිවාර්යෙන්ම අපි මේවට උත්තර දෙනවා. ඔබට මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අපි විමසන්න අපි උත්තර දෙනවා. ඒ වගේම අපේ ෆෝන් නම්බර් එක ඔයගොල්ලන්ට අපි ලබා දෙනවා 071 480යි 880යි 2 මේ නම්බර එකට ඔබට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ආර්ථික විද්‍යාව ඔබට ඔබලගේ ලේවලට දැන් විදිහට උගන්වනවා. හරි